මාත් එක්ක ලස්සන දවසකට ආදරණීය ඔයාලා හැමෝම හරි ආදරෙන් පිළිගන්නවා. උදේ පාන්දර 4 වටේම සුදු පාට මීදුම් වලා වලින් වහගෙන තිබුණා. අපි දෙන්නගේ අනාගතය වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කරන මගේ යාට උදේට කාලේ යන උදේ කෑමත් හැදුවා. ඒක නම් වීඩියෝ කළේ නෑ මොකද උදේ කලබලේනේ. මාතලේ සුමංගල හාමුදුරුවන්ගේ ඉතා වටිනා ධර්ම දේශනාවක් මම මගේ හඬින් එකතු කළා ඔයාලට අහන්න. ඔයා හිතනව නේද හොඳ කරන මිනිස්සුන්ටමයි හැමදාම වරදින්නේ. හැබැයි වැරදි කරන අයටමයි හරියන්නේ කියලා. මේ කතාව බොරුවක්. මේ ලෝකයේ සාධාරණම උසාවිය තමයි තමන්ගේ හෘද සාක්ෂිය. විශ්වාස කරන්න වැරදි කරන අයට හරියනවා වගේ පෙනුනට එයාලට ඇත්තටම හරියන්නේ නෑ. ඒ වගේම හොඳ මිනිස්සුන්ට වරදිනවා වගේ පෙනුනට ඒ මිනිස්සුන්ට වරදින්නෙත් නෑ. දවසක අනිවාර්යයෙන්ම හරියනවා. ඔයා කරපු හොඳ අනිවාර්යයෙන්ම වෙස්වලාගෙන ආශිර්වාදයක් වෙලා එන එක එනවමයි. ඒ නිසා ඔයා ඔයාගේ ගතිගුණ කිසිම දෙයක් හින්දා නැති කරගන්න යන්න එපා. දන්නවද සමහර අපහාස සමහර වෙලාවට හොඳ ආශිර්වාදයක් වෙනවා. ඒ වගේම තමයි සමහර ප්‍රතික්ෂේප වීම ඔයාලට ජීවිතේ වටින කියන දේවල් ගෙනල්ලා දෙනවා. අනිවාර්යයෙන්ම මිනිස්සු ඔයාට කොච්චර දොස් කිව්වත් මිනිස්සු ඔයාට සාප කරත් ඔයා හොඳ වැඩ කරන කෙනෙක් නම් ඔයාට වරදින්නේ නැහැ. ජීවිතේ ඔයාට අනිවාර්යයෙන්ම හරියනවා. ඒකින්ද තමන්ගේ හෘද සාක්ෂිය විශ්වාස කරන්න. අනිවාර්යයෙන්ම ඔයාට ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්. හැම මොහොතකම සතුටින් hina වෙලා ඉන්න. ඔයාට හරියනවා සත්තයි. ඉතින් මම ආසම අවුව නැති සීතල හුලං එන මේ වගේ කළුවර හවසක ඇවිදින්න පාර පුරාම වැටලා තියෙන කහපාට ලයිට් එළි වල ඇවිද ගමන් යන්න. මගේ ලොකු මල්ලි ගෙදර කවුරුත් නැති දුර ඈත රටක රැකියාවකට ගිය නිසා අපිට මේ සැරේ අවුරුදු නම් නැහැ. ඒත් ඉතින් මේවා නොකර බැහැනේ. මගේ මල්ලි ඔයා කොහේ හිටියත් පරිස්සමෙන් සතුටින් ඉන්න. බුදු සරණයි ඔයාට. ඔයාට හැමදාම හරියනවා මගේ මල්ලි. අවුරුදු නැති වුණාට කුස්සියේ තිබුණ පිඟන් කෝප්ප ටිකක් නම් හේදුවා. මම අදට ගිහින් එන්නම් එහෙනම්. මම බලාගෙන හිටියටයි මාව අහගෙන හිටියටයි ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. හැමෝටම බුදු සරණයි.